Good morning guys. Welcome back to my YouTube channel. ඔන්න අද ආයෙත් අලුත් vlog එකක් අරන් ආවා. අද අරන් ඇවිල්ලා තියෙන්නේ day in my life vlog එකක්. අපි බලමු අද දවසට මොකද මම ගෙදර ඉඳන් කරන්න කියලා. මම අද කොහෙවත් යන්නේ නැහැ. අද දවසම මම ගෙදර තමයි ඉන්නේ. අද උදේම අහස කළු කරලා වහින්න යන්නේ. පොඩි හිටි පොද වැටිගෙන එනවා. දැන් ලොකු ඇස්සක් වහින්න වගේ තමයි අහස හැඩ කරගෙන ඉන්නේ. හැබැයි මෙහෙට හැම තිබ්බට ලොකුට වහින්නේ නැහැ. ඉස්සර නම් මං උදේ නැගිටිනකොට මට අම්මි කිරි එක හදලා දීලා තියෙනවා. දැන් ඒවා මතක් වෙනවා. මොකද මං මේ හැමදේම දැන් තනියෙන් කරගන්න ඕනේනේ. කිරි එකත් බීලා මං ගෙදර පොඩි වැඩ වගේක් තිබ්බා. ඒවා කරන්න පටන් ගත්තා. මොකද නිවාඩු දවසේ තමයි හරියටම මං ඒ වැඩ ටික කරගන්නේ. හැමදාම වැඩට ගිහලා ස්කූල් ගිහලා එනකොට ඒවා කරන්න හම්බෙන්නේ නැහැ. මොකට ඇඟට මහන්සියනේ. ඉතින් නිවාඩු දවසට තමයි මං ඒ වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරන්නේ. දැන් මං වැඩ ඉවර වෙලා වොෂ් එකක් දාගන්න තමයි යන්නේ. තියෙන වැඩ ටික ඔක්කොම ඉවර කරලා වොෂ් එකක් දාගෙන නිදාසේ ඉන්නකොට හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. මම හරි ආසයි ඒ වගේ නිදහසේ ඉන්න තනියම ගෙවෙන වෙලාවල් වලට. මට දැන් ඉතුරුලා තියෙන රැට කෑම හදන්න විතරයි. එතකොට මගේ අද දවසේ වැඩ ටික ඉවරයි. මට ඊට පස්සේ නිවාඩුවේ හිටිය හැකියි. මොනවා වුණත් මම ඉස්සර ඉඳන් ගෙදර උයන නිසා අම්මිගේ රසට මට කෑම හදන්න පුළුවන්. මම කොහොමත් කරන්න ආසම දෙයක් තමයි කෑම හදන එක. ඉතින් ඉස්සර ලංකාවේ ඉන්නකොටත් ගොඩක් දවස්වල රැට මම තමයි ඉව්වේ. මම අපේ අම්මි උයනවා බලන් ඉඳලා තමයි උයන එක ඉගෙන ගත්තේ. ඇත්තටම මම කරන්න ආසම වැඩක් තමයි උයන එක. මෙහෙම එළිය තිබ්බට දැන් රෑ 8:00ට 9ට කිට්ටුයි. ඉර බැහැගෙන යන්නේ මේ වෙලාවට තමයි. සමහර දවස්වලට ඊටත් පහ වෙනවා. දැන් රෑ 9ටත් කිට්ටුයි. තාමත් ඉර එළිය. මම හොඳට කර්ටන් වහලා දැන් නිදා ගන්න තමයි යන්නේ.
තමයි අද දවස මගේ කියුනේ. ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye.